සාමාන්‍ය කැමරාවක් යනවා නම් ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් හිතන්න ඕනේ. ඊට කෙනෙක් දවසට ගන්න ඕන ආහාර ප්‍රමාණය තීරණය කරගන්න. මේ මෙතරම් ප්‍රමාණයක් මම දවසට ගත්ත ඇති වගේ කාරණයක් කොහොමද අපි කියන්නේ? වැඩි ටිකක් අපි කන්න එපා කියන්න ඕනේ. අපි නවත්තන්න ඕනේ මොන වගේ කෑමද? අපි රෝග තියෙන වැඩිහිටියන් ගැන මතක් කරලා තව විශේෂ කාරණයක් කියන්න තියෙනවද කියලා කාරණයක් මතක් කරමු. ඔන්න SLDoc YouTube channel එකත් එකතු වෙලා ඉන්න ඔයාලට ඉතාම වටිනා වීඩියෝ එකක් අපි අරගෙන එන්න හදන්නේ. දැන් අපි හරිම උනන්දුයිනේ අපේ මේ කැමරාව ගැන. දැන් කැමරාව ගැන කවුද හිතන්නේ නැත්තේ? දරුවන්ගේ කෑම ගැන අපි හිතනවා. ගැබිනි මව්වරුන් හිතනවා. තරුණයන්ගේ හිතනවා නේද? දැන් වැඩිහිටියන්ගේ කැමරාව ගැන වෙනත්ම තාක්ෂණික දේවල් තියෙනවා. ඒ පිළිබඳව කතා කරන්න දේවල් තියෙනවා. කැමරාව හින්දා ගොඩාක් දේවල් සමහර ලෙඩ රෝග තියෙන වැඩිහිටියනුත් ඉන්න නිසා ඒ අයගේ කැමරාව ගැන අපි හරියටම දැනගන්න ඕනේ. දැන් ගොඩක් අය තමන්ගේ දෙමව්පියන්ගේ කැමරාව ගැන උනන්දුයි. විශේෂයෙන්ම වැඩිහිටිය අය තමන්ගේ කැමරාව ශරීරයට ගන්න ඕන ආහාර පිළිබඳව ගොඩාක් උනන්දුවෙන් කතා කරනවා. ඒ නිසා අද දවසේ අපි ඒ පිළිබඳව අපේ SLDoc channel එකෙන් කතා කරන්න හිතුවා. ඉතින් වැඩිහිටිය අයගේ කෑම රටාව ගැන කතා කරන්න සුදුසුම කෙනෙක් අපි අද SLDoc channel එකට එක් කරගෙන ආරාධනා කරා. ඇය තමයි මහනුවර ජාතික රෝහලේ සායනික පෝෂණ වේදේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය ඉවෝන් ජයවීර මහත්මිය ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා අපේ මේ සාකච්ඡාවට. ඉතින් අපි ආරම්භයේම දැනගන්න කැමතියි ડોක්ටර් මේ වැඩිහිටියන්ගේ ආහාර රටාව ගැන අපි හිතන්න ඕනේ. සාමාන්‍ය කැමරාවක් යනවා නම් ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් හිතන්න ඕනේ. ඇත්තටම ඊළඟ වැඩි එකක් තමයි මේ වැඩිහිටි පරම්පරාව කියන එක අපේ වැදගත්ම පරම්පරාවක්. අපේ ආච්චිලා සීයලා අපේ වැඩිහිටියෝ. ඉතින් ඒගොල්ලෝ වැඩිහිටි පරම්පරාව ලෝකයේ ජනගහනය වැඩි වෙමින් පවතිනවා. ඉතින් ඒගොල්ලොන්ගේ පෝෂණ තත්ත්වය නගා සිටවීම ඒගොල්ලොන්ට වයසට යාම නිරෝගීව පවත්වා ගැනීමටත් වයසට යාමේදී ඇතිවන සංකූලතා අඩු කර ගැනීමටත් ඊළඟට අපේ quality of life එක අපේ ජීවත් වන එකේ ගුණාත්මක භාවය වැඩි කර ගැනීමටත් හේතු වෙනවා. ඒ වගේම මේකට විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ඇයි කියන කාරණය ගත්තොත් අපි වයසට යාමත් එක්ක අපේ ශරීරයේ විවිධ විපර්යාස වෙනවා. පරිවෘත්තීය ක්‍රියා විපර්යාස වෙනවා සාමාන්‍ය දේවල්. උදාහරණ විදිහට අපේ හෝමෝන වලට විශේෂයෙන් අපේ ඇඟ හදන හෝමෝන වලට ප්‍රතිරෝධයක් එනවා. රෙසිස්ටන්ස් එකක් එනවා. ඉතින් ඒ නිසා අපේ මාංශ පේශී කියන ඒවා මාංශ පේශී විශේෂයෙන් වයසත් එක්ක ටිකක් අඩු වෙන්න ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒකට අපි කියනවා සාකෝපීනියා කියලා. ඉතින් මේ නිසා අපේ quality of life එක අඩු වෙන්න පුළුවන්. හරියට මේ මාංශ පේශී අඩු වෙන එක ක්‍රමයෙන් අඩු වෙන්න නොදුන්නොත් ඒ කියන්නේ අපි හිතන්න අපි ප්‍රෝටීන් ආහාර අඩුවෙන් ගත්තොත් මේ මාංශ පේශී ක්ෂය වෙන එක වැඩි වෙනවා. ඊළඟට අස්ථි ක්ෂය වීමත් නිරන්තරයෙන්ම වෙන දෙයක්. ඒකටත් අපි අවශ්‍ය පෝෂක පදාර්ථ තියෙනවා. ඉතින් ඒ වගේ ශරීරයේ එන විපර්යාස වලට අපි කම්බැක් කරන්න ඕනේ. ඒකට අපි පෝෂණයෙන් කම්බැක් කරන්න පුළුවන්. ඊළඟට ඩීහයිඩ්‍රේෂන් අපිට ශරීරයේ ලවණ සහ දියර නැතිවීමේ අවදානම වයසට යාමත් එක්ක වැඩි වෙනවා. ඉතින් ඒක නිසා අපි හයිඩ්‍රේෂන් හොඳට පවත්වා ගන්න ඕනේ. ඊළඟට වයසට යාමත් එක්ක ඇත්තටම ආහාර මාර්ගයේ විවිධ විපර්යාස වෙලා අපි හොඳට ආහාර ගත්තත් අපි ආහාර උරා ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. ආහාර ගමන් කිරීම ආහාර මාර්ගයේ ප්‍රමාද වෙන්න පුළුවන්. මලබද්ධය ඇති වෙන්න පුළුවන්. ඔය වගේ විවිධ විපර්යාස තරුණ කෙනෙකුට වඩා වෙන්න පුළුවන්. ඒ වගේම හරියටම සමබල ආහාර වේලක් ගත්තත් මේ උරා ගැනීමේ අපහසුතා ඇඟේ ශරීරයට උරා ගැනීමේ අපහසුතා නිසා විවිධ විටමින් සහ ලවණ වර්ග තියෙනවා. අපි කොච්චර සමබල ආහාර වේලක් ගත්තත් අපිට කිසිම ලෙඩ රෝගයක් නැතුව වයසට ගියත් අපිට පිටින් ලබා ගන්න ඕනේ දේවල් තියෙනවා. ඊළඟට අපි දන්නවා වයසට යනකොට සමහර වෙලාවට ආගමික හේතු නිසා අපි විවිධ ආහාර වලින් වැළකී ඉන්නවා. ඉතින් සමහර වෙලාවට ප්‍රෝටීන් ආහාර ගන්න අකමැති වෙනවා. ඒවා ඒගොල්ලොන්ගේ අදහස් ඒවට අපි ගරු කරන්න ඕනේ. ඉතින් ඒවට මගහරව ගන්න ක්‍රම තියෙනවා. ඊළඟට විකීමේ අපහසුතා, ගිලීමේ අපහසුතා, ඊළඟට ආහාර shopping කරන්න බැරි අපහසුතා, caregivers නැති අපහසුතා. ඔය හැමදේම නිසා සමහර වෙලාවට ආහාර ගන්න එක කොහොමත් කොම්ප්‍රොමයිස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා වයසට කෙනෙක්ගේ අනිවාර්යෙන් පෝෂණ තත්ත්වය ගැන විශේෂ අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත් වෙනවා. මට ඒ කතාව අහද්දී හිතුනේ
අපි මේ ආහාර ගැන කතා කරන එක කොච්චර වැදගත්ද විශේෂයෙන්ම මේ වයස්ගත කාලේ නේද? කොතරම් දේවල් හිතන්නද අපි මේ හිතන්නේ නැති දේවල්නේ. දැන් මේ පිළිබඳව දැනගැනීම ඉතාමත් වැදගත් වෙන ඔබේ දෙමව්පියන්ට මේ කාරණේ දැනගන්න වැදගත් වෙන. සමහරවිට ගැටලුවක් හඳුනාගත්තොත් මුලින්ම හඳුනගෙන ප්‍රතිකර්ම කරන්නත් මේ ආහාර රටාව විවහල් වෙයි. තම රෝග තත්ත්වයක් තියෙනවනේ. ඒ නිසා අපි මේ පිළිබඳව තවදුරටත් කතා කරමු. ડોක්ටර් ඉවෝන් අපි නිකන් ස්ටෙප්ස් විදිහට ගත්තොත් මොනවද ප්‍රධාන ස්ටෙප්ස් අපි හිතන්න තියෙන්නේ මේ වැඩිහිටියාගේ ආහාර රටාව පිළිබඳව? ඉරංග දැන් අපි ගත්තහම මං කිව්වා අපි සාකෝපීනියා මසල් මෑස් එක අඩු වෙන ප්‍රවණතාවට. ඒ නිසා අපි ප්‍රධාන වශයෙන්ම අපි කැලරි වලටත් වඩා හිතන්න ඕනේ ප්‍රෝටීන ගැන. අපි ප්‍රෝටීන ආහාර හොඳින් ලබා ගන්න ඕනේ. දැන් ඇත්තටම ඉරංග විද්‍යාත්මක පර්යේෂණයෙන් හොයාගෙන තියෙනවා. අපි තරුණ කෙනෙක්ට ලබා ගන්න ඕනේ ප්‍රෝටීන් ප්‍රමාණය. ටික කියලා හිමුද? එතකොට ප්‍රෝටීන් එක කාරණයක්. දෙවෙනි කාරණය ඇත්තටම දියර හයිඩ්‍රේෂන් දියර ලබා ගන්නවාද කියන එක. තුන්වෙනි කාරණය අපිට අවශ්‍ය විටමින් සහ ලවණ අත්‍යවශ්‍ය විටමින් සහ ලවණ වර්ග තියෙනවා අපි ලබා ගන්න ඕනේ. ඒවා ලබා ගන්නවද කියන එක. දැන් ඔබ පැහැදිලි කරා අර ප්‍රෝටීන් ගැන කියද්දී දැන් සමහර ආගමික හේතුන් නිසා අපි ප්‍රෝටීන් ගන්න ප්‍රමාණය අඩු වෙනවා. එහෙම නැත්නම් වැඩි කාලෙක හිතනවා අපි දැන් මොකටද කන්නේ තරුණ කාලේ කෑවනේ. දැන් ආහාර කන්න ඕනේ නැහැ. මොන හරි තියෙන දෙයක් කපලා කාලා ඉන්නවා වගේ අදහසක් තියෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ප්‍රෝටීන් ගැන කතා කරමු ටිකක් වැඩිපුර. ඔව් අනිවාර්යෙන්. දැන් ওই කීප කාරණයට අමතරව ඊළඟ සමහර වෙලාවට මාස් මාළු ඒවා කාලා ටිකක් එක්සෝස්ට් වෙලා එපා වෙලා තියෙනවා. ඒ වෙලාව කාලා අපි කාලේ වෙනකොට ටිකක් එළවලු වර්ග වගේ කන්න නැඹුරුවක් තියෙනවා. ආගමික කාරණා නැති වුණා. ඉතින් ප්‍රෝටීන් ගත්තහම ඇත්තටම අපිට සාමාන්‍ය පුද්ගලයෙකුට අවශ්‍ය වෙන ප්‍රෝටීන් අවශ්‍යතාවය අපේ බර වාගේ 0.8ත් එක ගුණයක් අතර ප්‍රමාණය. දැන් උදාහරණ විදිහට දැන් සාමාන්‍ය කෙනෙක්ගේ වයස නැති කෙනෙක්ගේ බර ග්‍රෑම් කිලෝ 50යි නම් දල වශයෙන් කිලෝ ග්‍රෑම් 50ක් වගේ තමයි අපිට ප්‍රෝටීන් අවශ්‍යතාවය දවසටම අවශ්‍ය වෙන්නේ. නමුත් අපි වයසට යනකොට අවුරුදු 65ට වඩා වැඩි වෙනකොට මේ පුද්ගලයාට ප්‍රෝටීන් අවශ්‍යතාවය ග්‍රෑම් 65ක් විතර වගේ දක්වා ටිකක් වැඩි කරන්න වෙනවා. කියන්නේ ග්‍රෑම් 15කින් 12කින් 15කින් අපිට වැඩි කරන්න වෙනවා. ඒ කියන්නේ බරට වඩා 1.2 ගුණයකින් 1.2 ගුණයකින් වගේ වැඩිපුර ප්‍රමාණයක් ප්‍රෝටීන් ලබා ගන්න වෙනවා. ඉතින් ඒක අපිට සපුරා ගන්න පුළුවන් ඇත්තටම වැඩිපුර මේ බිත්තරයක් එහෙම නැත්නම් මාළු කෑල්ලක්, මස් කෑල්ලක් නැත්නම් කරවල ටිකක් එකතු කර ගැනීම. ඊට අමතරව ඒ ප්‍රමාණය මදි නම් ඉතින් අපිට ප්‍රෝටීන් අතිරේකයක් ලබා ගන්න එක ඇත්තටම වෛද්‍ය උපදෙස් අනුව ප්‍රෝටීන් අතිරේකයක් ලබා ගන්න වෙනවා. දැන් හිතන්නකෝ අපි වෙජිටේරියන්ම කියලා. ඉතින් අපිට වෙජිටේරියන් නම් ප්‍රෝටීන් අවශ්‍යතාවය අර විදිහට සපුරා ගන්න බැයි නම් අපිට මේ සමහර වෙලාවට ප්‍රෝටීන් ගැප් එකක් තියෙනවා නම් අපිට ප්‍රෝටීන් අතිරේකයක් ලබා ගන්න පුළුවන්. ඊළඟ කාරණය ගත්තහම හයිඩ්‍රේෂන් කියන එක. ඉතින් අනිවාර්යෙන් දියර හොඳට ලබා ගන්න ඕනේ. මොකද මල බද්දේ කියන දේවල් වැඩිපුර එනවා. ඉතින් මේගොල්ලන්ට හයිඩ්‍රේෂන් කියන එක දියර දවසට අවශ්‍ය වතුර ප්‍රමාණය කියන්නේ දියරම විදිහට දියර වතුරම නෙමෙයි සමහර වෙලාවට ජූස් විදිහට ලබා ගන්න පුළුවන්. සමහර වෙලාවට තේ කෝපි ඒ වගේ පානවලිමුත් අපිට මේ දියර කියන එක ලබා ගන්න පුළුවන්. දැන් ඔබ සඳහන් කරා වැඩිහිටිය අයට ප්‍රෝටීන් යම් කිසි ප්‍රමාණයක් වැඩියෙන් ගන්න ඕනේ කියලා. ඒ වගේම දියර ප්‍රමාණයක් ගන්න ඕනේ. දැන් අපි දන්නවා වැඩිහිටිය අයට සමහරලාට හපන්න ගැටලු තියෙනවා. හැබැයි ආහාර පිරිය අඩු වෙනවා. මේ වගේ ගැටලු තියෙනවනේ. ඒතකොට කොහොමද වැඩිහිටි කෙනෙක් දවසට ගන්න ඕන ආහාර ප්‍රමාණය තීරණය කරගන්නේ? මේ මෙතරම් ප්‍රමාණයක් මම දවසට ගත්ත ඇති වගේ කාරණයක් කොහොමද අපි කියන්නේ? ඒ වගේම අපිට බත්ම වෙනුවට අල වර්ග මඤ්ඤොක්කා ඔය වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. දැන් අපි බතල හරි අල හරි පොල් එක්ක විතරක් කනවා වෙනුවට අපිට දැන් ගුණාත්මක භාවයෙන් වැඩි කරගන්න ඕන නම් මාළු හරි මස් හරි හොද්දිත් එක්ක අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් කඩල හොද්දක් එක්ක පරිප්පු හොද්දක් එක්ක ඒ වගේ අපිට ලබා ගන්න පුළුවන්. ඒ වගේ අපිට ආහාරයේ ගුණාත්මක භාවය සහ අපිට අර ටෙක්ස්චර් එක ආහාරයේ විදිහ වෙනස් කරන්න පුළුවන් ගිලීමට සහ විකීමට පහසු වෙන විදිහට. ඊළඟට ආහාර සමග හොඳින් දියර ලබා ගැනීම වැදගත් වෙනවා. ඊළඟට දැන් හිතන්නකෝ දැන් තෙල් බහුල ඇට වර්ග දැන් ඔය රට කජු ආමන්ඩ් ඕවා දැන් අපිට ඔය දෙමව්පියන්ට ලැබුණත් ඒවා හපන්න බැරි වෙන්න පුළුවන්. ඒවා අපිට පවුඩර් කරලා කුඩු කරලා අපි ඔය කන යෝගට් එකකට පළතුරකට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපේ අර ගුණාත්මක ආහාරයේ ගුණාත්මක භාවය වැඩි කරලා ආහාරයේ ටෙක්ස්චර් එක මෘදු කරලා අපි දෙන්න පුළුවන්. තවත් දෙයක් තමයි ඊළඟ මේ විශේෂයෙන් අපේ වැඩිහිටි පරපුර කැමති කොළ කැඳ වගේ දේවල් ගන්න. ඉතින් කොළ කැඳ කියන එක ඉතින් ඇත්තටම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකේ කොළ කැඳ වලට ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කරන්න මම අර කිව්වා වගේ කජු ටිකක් කුඩු කරලා එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රෝටීන් පවුඩර් එකක් එකතු කරන්න පුළුවන්. ඒ වගේ අපිට ටිකක් අර ආහාර මොඩිෆයි කරගන්න පුළුවන් හෙල්දි විදිහට. දැන් අපි දැනගත්තා මේ වැඩිහිටි කාලෙදි ගන්න හොඳ ආහාර ටිකක්. අපි වැඩිහිටියන්ගේ ආහාර ගැන ගොඩාක් සැලකිලිමත් නේ. අපි දන්නවා
දරුවෝ අම්මලා තාත්තලා කන දේවල් ගැන වගේම සමහරවිට කියන ඕක කන්න එපා, ඔය යන්න එපා. ඒ වගේ බොහොම සීමා මායිම් දානවනේ. ඒ නිසා මම දැනගන්න කැමතියි මොන වගේ කෑමද මේ වැඩිහිටි කාලේ අපි කන්න එපා කියන්න ඕනේ. අපි නවත්තන්න ඕනේ මොන වගේ කෑමද? ඇත්තටම ඊළඟ මේ වැඩිහිටි කාලෙදී එහෙම ගොඩාක් තහනම් දාලා එහෙම අවශ්‍ය කරන්න නැහැ මේ කෑම වලට තහනම් දාන්න. නමුත් ඇත්තටම අපේ quality of life එක වැඩි වෙන්න අපි නිරෝගීව ඉන්න ගොඩක් වෙලාවට ඔය process කරපු food අධික ලෙස සැකසූ ආහාර වර්ග ලබා ගන්න එක හොඳ නැහැ. ඊළඟට පැකට් කරපු ආහාර ඒ වගේ දේවල් නිරන්තරයෙන් නිතර ලබා ගැනීම බිස්කට් වගේ නිතර ලබා ගැනීම එච්චර ගුණදායක නැහැ. නමුත් මේවා එළියට ගියාම ෆන්ක්ෂන් එකකදී එන්ජොයි කරන්න ලබා ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. නිතරම ගන්න එක තමයි හොඳ නිතරම ගන්න එක තමයි හොඳ නැත්තේ. හානේ අපි හැමෝටම වටිනා කාරණයක් ඒක. දැන් මෙතනින් එහාට ගිහලා වැඩිහිටියෝ අපේ ඊළඟ අහන ප්‍රශ්නයක් තමයි ડોක්ටර් මේ සප්ලිමන්ට් එක ගත්තට කමක් නැද්ද? මේ විටමින් එක ගත්තට කමක් නැද්ද? නැත්නම් ඔමේගා 3 ෆැටි ඇසිඩ් ගත්තට කමක් නැද්ද? මගේ පුතා රටේ ඉන්නේ පුතා ආයුවා මෙන්න මේ බෙහෙත් ටිකක් කමක් නැද්ද ડોක්ටර් කියලා අහනවා. ඉතින් ඒ වගේ වෙලාවට මොන වගේ උත්තරයක්ද දෙන්නේ? අනිවාර්යෙන් ඊළඟ මම කිව්වා මුලින්ම පටන් ගන්නකොට අපි වයසට යෑමත් එක්ක අපි කොච්චර ආහාර හරියට සමබලව ගත්තත් සිදුවන පරිවෘත්තීය විපර්යාස නිසා අවශ්‍ය විටමින් සහ ලබන වර්ග කීපයක් තියෙනවා. දැන් උදාහරණ විදිහට පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් B6, B12 වගේ විටමින් වර්ග සහ අනිකුත් සමහර B විටමින් වර්ග කොපමණ අපි ආහාර වලින් සමබරව ගත්තත් අඩු වෙන ප්‍රවණතාවය. මේ නිසා ඇත්තටම B12, B6 මේ විටමින් අඩු වෙනකොට ඇත්තට ඊළඟ ඇඟට හරි අමාරුයි පණ නැති ගතිය, ෆැටිගබිලිටි කියන අපි ඒ දේවල් තියෙනවා. ඊළඟට සමහර වෙලාවට ඔය ඔමේගා 3 ඒ වගේ අවශ්‍යතාවය සිංක් වගේ විටමින් වල සමහරට මැග්නීසියම් වල වගේ ලවණ වල අවශ්‍යතාවය වැඩි වෙනවා සමහර තැන්වලදී. ඉතින් ඒවා අපි ඒ කියන්නේ රුටීන්ම නෙවෙයි නමුත් ඒක වෛද්‍ය උපදෙස් වලින් ඇතුව මේවා මේ සප්ලිමන්ට්ස් ලබා ගැනීමේ වරදක් නැහැ quality of life එක වැඩි කරගන්න. බොහෝ කාරණා අපි දැනගත්තා වැඩිහිටියන්ගේ ආහාර සම්බන්ධයෙන් කොතරම් දේවල් හිතන්න තියෙනවද කියලා අපිට හිතෙනවා සහ මේ සම්බන්ධයෙන් අපිට විශේෂඥ දැනුමක් අවශ්‍ය වෙනවා විශේෂයෙන්ම වැඩිහිටියන්ට සමහර රෝග තියෙද්දි මේ ආහාර ගැනීම සම්බන්ධයෙන්. ඉතින් අවසාන වශයෙන් අපි රෝග තියෙන වැඩිහිටියන් ගැන මතක් කරලා තව විශේෂ කාරණයක් කියන්න තියෙනවද කියලා කාරණයක් මතක් කරමු. ඇත්තටම කියනවා නම් මේ දැන් රෝග තියෙන වැඩිහිටියන් ගොඩාක් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ගොඩාක් පිල් බර්ඩන් එක. ඒ කියන්නේ අපි ගොඩාක් පෙති බොනවා. ඉතින් එතකොට දැන් ඒ නිසා ඇත්තටම කෑම අරුචිය ඒ දේවල් ඇති වෙනවා වැඩි. අර කිව්ව ගැස්ට්‍රයිටිස් තත්ත්වය, උගුරටෙනස් තත්ත්වය ඒවා ඇති වෙනවා වැඩි. ඉතින් ඒවට ඒගොල්ලොන්ට ඇත්තටම සමබල ආහාර වේලක් පවත්වා ගැනීමත් ටිකක් අපහසුතාවයක් තියෙනවා. ඉතින් මේගොල්ලොන්ට ප්‍රෝටීන් අවශ්‍යතා හරියට ලබා ගැනීම අපහසුතාවක් තියෙනවා. ඉතින් මේගොල්ලොන්ට සමහර වෙලාවට අර මං කිව්ව ඉස්සෙල්ලා කිව්ව විටමින් වලට වඩා උදාහරණ විදිහට දැන් ඩයබටික්ස් දිගටම කාලයක් තිස්සේ තිබ්බ කෙනෙකුට මැග්නීසියම් කියන සංඝටකයේ පුණතා ඉන්න පුළුවන්. ඒ වගේ ඒ ක්‍රොනික් ලෙඩේ හින්දා කල්පවතින ලෙඩේ හින්දා අපිට ඇති වෙන විටමින් උණතත් සපුරන්න වෙනවා. ඉතින් මේක අපි ගන්න වෙනත් ටැබ්ලට් වල බර්ඩන් එකත් සලකලා බලලා අදාළ සප්ලිමන්ට්ස් ඒවා ලබා ගැනීම වෛද්‍ය උපදෙස් වලින් ඇතුව ලබා ගැනීම වැදගත් වෙනවා. බොහෝ වටිනා කාරණා අපි බෙදා හදාගත්තා විශේෂයෙන්ම වැඩිහිටියන්ගේ ආහාර රටාව පිළිබඳව. ඔබට මේ පිළිබඳව දැනගන්න කාරණා තියෙනවා නම් පහලින් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඉදිරි කාලයේදී මේ පිළිබඳව වීඩියෝ එකක් කරලා තවදුරටත් ඔබ දැනුවත් කරන්න. බොහොම ස්තුතියි ડોක්ටර් ඉවොන් අපිත් එක්ක එකතු වුණාට. සායනික පෝෂණ වේදේ පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමිය මහනුවර ජාතික රෝහලේ. ඉතින් මේ වැදගත්ම කාරණා බෙදා හදා ගැනීම තමයි SL Doc අපේ YouTube channel එකේ අරමුණ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දිගටම ඔබ සෞඛ්‍ය සම්බන්ධ කාරණා වලින් දැනුවත් කරන්න. අපි තවත් දවසක හමු සෞඛ්‍ය ගැන බෙදා හදාගමු. ඔබට අපි ගැන තොරතුරු ඒ වගේම අපේ වැඩසටහන් විස්තර ගැන තොරතුරු ඔබේ මිතුරන් සමග බෙදා හදාගන්න හැමදෙනාටම වැදගත් කාරණා අපි නිරන්තරයෙන්ම තවදුරටත් බෙදා හදාගන්න. ඉතින් ගිහිල්ලා එන්න ආයිබෝන් හැමෝටම.